පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර දෙවන ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම. මගේ ක්‍රිකට් දින ආදරයයි මගේ Honor X9D එකයි දෙකම unbreakable. 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගැනීමෙන් හා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රමවේදය විධිමත් කරමින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි ඇර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම පිණිස 2025යි 9/3 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබුණා. ඒ අනුව 2025යි 9/9 දින අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රයක අංක 27 ඇලිරක් 20/25 නිකුත් කරනු ලැබ තිබෙනවා. එම චක්‍රයක ක්‍රියාත්මක කිරීමේදී යම් ප්‍රායෝගික ගැටලු මතුවී ඇති බැවින් එකී ගැටලු වලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රයකේ මගින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට ගරු අගමැතිතුමිය ඉදිරිපත් කරන යෝජනාව සැලකිලිටගෙන 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කරන පරිදි පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රයක උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කළා. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.